ඈත අතීතයේ දවසක මහා වනාන්තරයක් මෙදින් අහස දෙසට එබී බලන යෝධ පර්වතයක් තිබුණා. ඒ තමයි සීගිරිය. ඒ නිකම් ගලක් නෙවෙයි. ඒක එක රජකුගේ නොනිමෙන පිපාසය, අභිමානය සහ ආදරය කෙටිවුණු අහස් මාලිකාවක්. මේ අපූරු කතාවේ කතානායකයා වුණේ කාශ්‍යප රජතුමා. පිය රජු අහිමි කිරීමේ පාපය හිතේ තෙරපෙද්දී තම සොහොයිරා වූ මුගලන් කුමරුගේ පලිගැනීමෙන් බේරෙන්න ඔහු තෝරාගත්තේ මේ දැවැන්ත ගල් පර්වතයයි. නමුත් කාශ්‍යපට අවශ්‍ය වුණේ හුදෙක් සැගවෙන්න පමණක් නෙවෙයි. ඔහුට ඕන වුණා Tamanගේ බලය මුළු ලෝකයටම පෙන්වන්න. ඔහු සිහිනමැව්වේ පොළවට බැසපු දිව්‍ය ලෝකයක්. එහෙමත් නැත්නම් අලකමන්දාව නිර්මාණය කරන්නයි. ඔහු මේ රළු පර්වතය සිංහයෙකුගේ විලාසයෙන් හැඩගැන්වුවා. සිංහයෙකුගේ දෙපා අතරින් මාලිගාවට ඇතුළු වෙන විට ඕනෑම සතුරෙකුගේ හදවත බියෙන් සැලෙන්නට ඇති. නමුත් සීගිරිය කියන්නේ යුද්ධයට විතරක් නෙවෙයි කලාවටත් පාරාදීසයක්. පර්වතයේ බෑවුම් දිගේ රන්වන් පැහැයෙන් බැබලෙන සීගිරි අප්සරාවන්. ඔහුන් අහසේ වලාකුළු අතරින් මතුවී එන දේවතාලියන් වගේ. ඔහුන්ගේ අතරැඳි මල්දම්වැල් අදටත් පවසන්නේ එදා තිබුණු ඒ අසිරිමත් ලස්සන ගැනයි. කැඩත්පත් පවුර. දහස් ගණන් නිර්මාණකරුවන් Tamanගේ සිතුවිලි කුරුටු ගෑයේ පවුර අදටත් ඉතිහාසයේ රහස් මුමුණනවා. අහසින් වැටෙන වැහි බින්දු පවා නර්තනයක් කරන ජල උද්‍යාන එකල ඉංජිනේරු විද්‍යාවේ විස්කම් ලොවටම කියාපානවා. සීගිරිය කියන්නේ හුදෙක් නටබුන් ගොඩක් නෙවෙයි. ඒක ලේ කඳුල සහ අසමසම නිර්මාණශීලීත්වයේ ජීවමාන සාක්ෂියක්. අදටත් හිරුබැස යන මොහතක ඔබ සීගිරිය දෙස බැලිවොත් ඒ නිහඬ පර්වතය තුලින් කාශ්‍යප රජුගේ මහා සිහිනය ඔබටත් ඇසේවි.